සුබ අලුත් අවුරුද්දක් වහල් මාලිමාව එලවමු සිංහල බෞද්ධ රට හදාගම් 1815 ඉඳලා සිංහල බෞද්ධ රට නැති කරන සැලසුම 2025 වෙනකන් යන්නේ. ළමයින්ව සමලිංගික අධ්‍යාපනය දීම, බුද්ධ දහම ඉතිහාසය විකෘති කිරීම. වහල් මාලිමාව එලවලා සිංහල බෞද්ධ රට හදාගම් ලංකාවේගෙන් දියුණු රටක් කරන්න. ලෝකේ පාලනය කරන්නේ ඊශ්‍රායලයේ ඉලුමිනාටි. ලංකාවේ සිංහල මිනිස්සු මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඉන්දියාවේ සාක්ෂරතාවේ 73යි. ලංකාවේ සාක්ෂරතාවේ 96යි. ඉන්දියාව ලෝක ආර්ථිකයෙන් 3, 1 චීනය 2, අවුරුදු 200 ඇමරිකාව 3. ඉන්දියාව 4, රුසියා ඒකින් තමයි යුක්‍රේනය හරහා රුසියාවට පහර දෙන්නේ. ලංකාව වට්ටලා ඉන්දියාවට පහර දෙන්නේ. ඊට පස්සේ තායිවානය හරහා චීනයට පහර දෙන්නේ. ගෝඨාභය එළවපු දවස් ඉඳලා කරන්නේ යුද IMF ඇමරිකාව ලංකාව අල්ලන සැලැස්ම. එතකොට ගිවිසුම් 7 ගහලා ඉන්දියාව ලංකාව අල්ලන සැලැස්ම. තලපති කියන්නේ ඒක. වහල් මාලිමාව එළවලා නියම සිංහල රට හදාගමු. රනිල් අනුර IMF වල්පාලම සිංහල ළමයි 50කින් පහලට බදු ගහනවා. ඉතින් කන්නවත් සල්ලි නෑ 32. ඉතින් ළමයි හදන්නේ කොහොමද? ඒක සැලැස්ම ඩොලර් බොරුවක් හින්දා බ්‍රික්ස් එන්නේ. බොරු ඩොලර් ණය දීලා ලංකාව අල්ලන සැලැස්ම, දෙමළ ඊළම කරන සැලැස්ම. මාලිමාව ගෙනාවේ අනුර කුමාරව ගෙනාවේ ප්‍රභාකරන්ට බැරි වුණ දේ කරන්න. සිංහල ළමයි නැති කරලා ඉන්න ළමයිව සමලිංගික කරලා 2000 දෙමළ ඊළම 2030 වෙනකොට දෙමළ ඊළම හදන්න. දෙමළ ඊළම හදලා ඊට පස්සේ ඊශ්‍රායලයේ ආරු ගම්බේද අර ගාසා තීරය වගේ ලංකාව අල්ලන සැලැස්ම. 2020 ඉඳලා යන්නේ යුදෙව් ලෝක රාජ්‍ය හදන සැලැස්ම. 2030 වෙනකොට ලෝක ජනගහනය 90%ක් මරලා. ඒකට විරුද්ධව තමයි චීනය රුසියාව වැඩ කරන්නේ. වහල් මාලිමාව එළවමු සිංහල බෞද්ධ රට හදාගම. අධ්‍යාපන ක්‍රමේ ලංකාව දුප්පත්ව තියන. බුදුදහමේ මේකුණ ක්‍රම ව්‍යවසායකත්වයේ දියුණුව. බිස්නස් කිරීම ඉන්දියාව දියුණු වෙන ව්‍යවසායකත්වයේ. ශාරුක් ඛාන්ලා සහ අදානි අම්බානි ව්‍යාපාර කිරීම දියුණුව. අධ්‍යාපන ක්‍රමයේ උපාධිය ගැන මුලා කරන්නේ බටහිර සිංහලයව. ඊට පස්සේ බිස්නස් ව්‍යාපාර කිරීම දියුණුව. සල්ලියෙන් බුදුදහම මේකුණ ක්‍රමය. නුවණ තියෙනවා. බුදුහාමුදුරුවෝ සාධාරණ කර බෞද්ධ පාලනයක් තිබුණේ 76, කලුසුද්ධ පාලනය කර 77, නිරාගමිකය පාලනය කර මහින්ද කාලේ 73යි. දැන් ලංකාවට ණය දීලා ඩිජිටල් මනි හදලා ගවපේක කියලා කරන්නේ. ඒක ලංකාව වහල් කරන සැලැස්ම තියෙන කරන්නේ. මාලිමාව ආපු දවසේ රනිල් භාගයක් කරා, ඉතුරු භාගය අනුර කුමාර දිසානායක කරන්නේ. සිංහල බෞද්ධ රට නැති කරන එක බටහිර අල්ලන එක. ඊට පස්සේ ඉන්දියාව කරන්නේ ලංකාව ඇල්ලේ. බුදුදහම ව්‍යවසායකත්වයේ දිනුනේ ඒක පාසල්වල කියලා දෙන්න ඕන. ලංකාව නිදහසක් ලබා ගත්ත නැහැ, ඉන්දියාව නිදහසක් ලබා ගත්තා. බොරු නිදහසක් දීලා ගියේ ලංකාවට. බටහිර යුද IMF ඉලුමිනාටි මේ ආණ්ඩුව පාලනය කරන්නේ. ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියා, නාසිලන්තය පාලනය කරන්නේ ඉලුමිනාටි, රොස්චයිල්ඩ්, රොකෆෙලර්. උන් කරන්නේ ලෝක ජනගහනය 90%ක් මරලා යුදෙව් ලෝක රාජ්‍ය හදන ඒ සැලැස්ම මේ මාලිමාව ආණ්ඩුව හරහා කරන්නේ. වහල් මාලිමාව එළවමු නියම සිංහල බෞද්ධ රට හදාගමු. බුදුදහම යොදාගෙන ලංකාවේ දියුණු රටක් කරගමු. ණය එක අවුරුද්දෙන් ගෙවන්න පුළුවන්. අර මෝදි, පුටින්, සයි වගේ සිංහල බෞද්ධ පාලනයක් තියෙනවා. රටට ආවේනික පාලනය. එතකොට නිකම්ම දියුණු රටක් කරන්න පුළුවන්. චීනය ඉංග්‍රීසි ගණන් ගන්නවත් නැහැ. ලංකාවේ ඉංග්‍රීසි සුද්දට බයයි තාම. බටහිර යුගයේ අවසන් අවුරුදු 200 ඇමරිකාව, ආසියාව නව ලෝක බලවත්. සිංහල බෞද්ධ රට හදාගන්න ලංකාවේකින් දියුණු රටක් කරගන්න අයට ගෙවන්න පුළුවන්. ඒක බුදුදහම ව්‍යවසායකත්වයේ දියුණුව.